රයිට් ළමයි අන්‍යෝන් හසයෝ ඇහෙනවද කාට? ස්ක්‍රීන් එක ෂෙයා වෙලාද ළමයි පේනවද බලන්න? අයිනෝතු හරි හොඳයි. ඔන්න අපේ ක්ලාස් අවසානයේ හැමදාම අපි අලුත් දෙයක් ඔයාලට උගන්වලා දෙනවා. අපි ඊනම් බහුවර්ථ වචනයක් කළානේ. රයිට් අද අපි ඉගෙන ගමු ළමයි confusing Korean word. ඒ කියන්නේ මොකද්ද මේ? සාමාන්‍යයෙන් අර්ථයෙන් එහෙම නැත්නම් භාවිතයෙන් එකිනෙකට සමාන වගේ පේන වචන තියෙනවනේ. එක වගේ වචන. එතකොට ඔයාලට ඒවා පාටලැවෙනවා. නේ? ඔයාලට ඒ වගේ වචන පාටලැවෙනවා. මේක අර වගේ. අරගත් මේ වගේ. නේ? පැහැදිලිනේ. එතකොට අර්ථයෙන් හෝ භාවිතයෙන් එකිනෙකට සමාන නිසා ඉගෙන ගන්නයට පහසුවෙන් පැටලෙනවා මේක. පැහැදිලිනේ. අන්න ඒ වගේ කොරියානු වචන අපේ අලුත් වැඩ. හරිද? අන්න ඒ වගේ වචන ටිකක් අපි අද ඉගෙන ගමු. පැහැදිලිද? confusing Korean word. right බලමු අපි. මෙන්න මේ අද ඔයාලට උගන්වන්න තියෙන ළමයි if එහෙම නැත්නම් ත්වේ එහෙම නැත්නම් චුල්. මෙන්න මේ දෙකේ වෙනස. හරිද? right if කියලා ඔයාලා කට කියලානේ ඉගෙන ගන්න නේ. මෙතන නම් එහෙම අදහසක් නෙවෙයි තියෙන්නේ. හොඳයි. මෙතන නම් එහෙම අදහසක් නෙවෙයි. if කියලා අපි මෙතන ඉගෙන ගන්නේ ගොඩක් වෙලාවට ඇතුල් වීම. ත්වේ එහෙම නැත්නම් චුල් කියලා කියන්නේ ගොඩක් වෙලාවට පිටවීම. පිටවීම. right. ඔන්න ඔය අර්ථ දෙක අතරේ ලස්සන වචන කීපයක් තියෙනවා අපිට. හරිද? right බලා ගන්න. බලන්න ළමයි if කියන එකට එකතු වෙනවා pyongwon. pyongwon. නිරෝෂා pyongwon කියන්නේ මොකද්ද ළමයි? කියන්න බලන්න. pyongwon. රෝහල. හොඳයි. pyongwon වල won එකතු වෙනවා. එතකොට හැදෙනවා if වලට won එකතු වෙලා කවුද හැදෙන්නේ? ibwon හදා. ibwon හදා. මොකද ළමයි ibwon හදා කියලා කියන්නේ? රෝහලකට ඇතුල් වෙනවා. රෝහලේ ඇඩ්මිට් කරනවා. තේරුණානේ? රෝහලකට ඇතුල් වෙලා රෝහලේ ලෙඩෙක්ව ඇඩ්මිට් කරනවා ibwon හදා. කොහොමද හැදුනේ? if කියන්නේ ඇතුල් වීමක්. pyongwon කියන්නේ රෝහල. අන්න එතන won ආවා ibwon හදා. එහෙනම් ළමයි ත්වේ කියලා කියන්නේ ගොඩක් වෙලාවට පිටවීමක්. ත්වේ won හදා කියලා කියන්නේ මොකද්ද එහෙනම්? ටිකට් කපනවා රෝහලෙන් ඩිස්චාර්ජ් වෙනවා. පැහැදිලිනේ? රෝහලෙන් ටිකට් කපලා ගෙදර යනවා. එහෙනම් ibwon හදා රෝහලකට ඇතුල් වෙනවා. ත්වේ won හදා ටිකට් කපනවා. රයිට් ළමයි ඔන්න ඉප්ට එකතු වෙනවා හේසා. ඔයාලා දන්නවා වචනේ හේසා. මොකද අර්ථය? ආයතනය. එහෙම නැත්නම් සමාගම. ආයතනයේ සමාගම. එහෙනම් ඉප් එක්ක එකතු වෙනවා කවුද? සා. එතකොට හැදෙනවා කවුද ළමයි? ඉප්සා හදා. ඉප්සා හදා. එහෙනම් මොකක්ද අර්ථය? ආයතනයකට සමාගමකට ඇතුල් වෙනවා. ඉප්සා හදා. කොහොමද හැදුනේ? ඉප් ධන හේසාගේ සායක. පැහැදිලිනේ? එහෙනම් ඉප්සා හදා ආයතනයකට ඇතුල් වෙනවා. ඔන්න යාගේ විරුද්ධ අර්ථයේ විදිහට ගන්න පුළුවන් අපිට ත්වේසා හදා. මොකද්ද එහෙනම්? ආයතනයෙන් පිට වෙනවා. ඒ කියන්නේ මොකද්ද ළමයි? විශ්‍රාම යනවා. තමන්ගේ වැඩ කාලය අවසන් කළා විශ්‍රාම යනවා. ත්වේසා හදා. එහෙම නැත්නම් ත්වේජික් හදා. ත්වේජික් හදා. විශ්‍රාම යනවා. විශ්‍රාම යනවා. දැක්කනේ? දෙකේම ඉප් එහෙම නැත්නම් ත්වේ. මේව අල්ලගන්න. ඊට පස්සේ ළමයි බලන්න. ඉප් වලට එකතු වෙනවා. ඉප් කියන්නේ ඇතුල් වීමක්. එකතු වෙනවා කවුද? ගුක්කා කියන්නේ මොකද ළමයි? ගුක්කා. ගුක්කා. ගුක් එහෙම නැත්නම් රට. හොඳයි රට. අන්න ගුක් එක එකතු වුණා ඉප් එක්ක. එතකොට ඉප් ගුක් හදා. මොකද ළමයි? රටකට ඇතුල් වෙනවා. ඉප් ගුක් හදා. රටකට ඇතුල් වෙනවා. මෙයාගේ එහෙනම් ත්වේකේ අපි ඊළඟට ගන්න කවුද? චුල්. චුල් ගුක් හදා. මොකද්ද? පිට වෙනවා. රටින් පිට වෙනවා. රටින් පිට වෙනවා. දැක්කනේ පන්දේමල් විරුද්ධ පදය. ඊට පස්සේ ඉප්සිල් හදා. ඉප්සිල් හදා. ළමයි සිල් කියලා කියන්නේ අපි කාමරයට. සිල් කියලා කියන්නේ කාමරයට. එහෙම නැත්නම් පං කියලාත් කියනවනේ. පං කියලාත් කියනවා කාමරයට. පං කියලාත් කියනවා. ඉප්සිල් හදා කියලා කියන්නේ ළමයි කාමරයකට ඇතුල් වෙනවා. ඉප්සිල් හදා කියලා කියන්නේ රූම් එකකට කාමරයකට මොකද්ද? ඇතුල් වෙනවා. සිහොම් සිරේ ඉප්සිල් හසයෝ. සිහොම් සිල් මොකද්ද? විභාග ශාලාව විභාග කාමරය. සිහොම් සිරේ ඉප්සිල් හසයෝ විභාග ශාලාවට ඇතුල් වන්න නේ. හක්සෙන්දරි කියෝෂිරේ ඉප්සිල් හෙස්සම් නිදා. මොකද්ද ඒ කියන්නේ? ශිෂ්‍යයන් පන්ති කාමරයට ඇතුල් වුණා. පන්ති කාමරයට ඇතුල් වුණා. එහෙනම් ඉප්සිල් හදා කියලා කියන්නේ ළමයි සිල් පං කියන්නේ කාමරයට කාමරයකට වගේ ඇතුළත් වෙනවා. ඇතුල් වෙනවා. එහෙනම් ත්වේ එකතු වෙනවා පිටවීම. මොකද්ද? ත්වේ සිල් හදා. කාමරයෙන් පිට වෙනවා. කාමරයෙන් පිට වෙනවා. කාමරයෙන් පිටවීම විරුද්ධ පදේ. රයිට් මෙන්න මේක බලන්න. ඉප් එකතු වෙනවා ළමයි හක්කයෝ. හක්කයෝ කියන්නේ මොකද්ද? හක්කයෝ ස්ථානීය නාම පදයක්. කියන බල. හක්කයෝ පාසල. පාසල. හක්කයෝ වල හක් එකතු වෙනවා හක්.
එහෙනම් ඉප්හක් හදා කියන්නේ මොකද්ද? ඉප්හක් හදා පාසලකට ඇතුල් වෙනවා නේ. ඉප්හක් හදා කියන අපි පාසලකට ඇතුල් වෙනවා. විරුද්ධ පදේ ගන්න පුළුවන් චොරොප් හදා මොකද්ද? උපාධිය අරගෙන පාසල් කාලය අවසන් කරනවා. උපාධි ගන්නවා එහෙම නැත්නම් ඉගෙනීම් කාලය අවසන් කරනවා. චොරොප් හදා විරුද්ධ පදේ. හරිද? ඊට පස්සේ ඉබ්ජන් හදා කියන්නේත් ළමයි ඇතුල් වීමක්. ඉබ්ජන් හදා කියන්නේත් මොකද්ද? ඇතුල් වෙනවා. සාමාන්‍යයෙන් ඔය චිත්‍රපටි ශාලාවකට චිත්‍රපටියක් බලන්න චිත්‍රපටි ශාලාවකට චිත්‍රපටියක් බලන්න සිනමා ශාලාවකට අන්න ඒ වගේ දෙයකට ඇතුළත් වෙද්දී තමයි අපි ඉබ්ජන් හදා දාන්නේ. ඇතුල් වෙනවා. එහෙම නැත්නම් ප්‍රවේශ වෙනවා. හරිද? ප්‍රවේශ වෙනවා. උද්‍යානයට ඇතුල් වුණා නේ. අන්න ඒ වගේ. සාමාන්‍යයෙන් මේකේ චිත්‍රපටියක් බලන සිනමා ශාලාවකට යනවා නම් ඇතුල් වීමේ ටිකට් එක කොහොමද අපි කියන්නේ? ඉබ්ජන් ගොන් ඇතුල් වීමේ ටිකට් එක. සාමාන්‍යයෙන් ඔන්න උද්‍යානයකට සිනමා ශාලාවකට වගේ ඇතුල් වෙනවා. හරිද? අන්නේ අර්ථය තියෙනවා. එතකොට බලන්න ළමයි ඉබ්ජන් හදා කියලා කියන්නේ ඇතුල් වෙනවා. ත්වේජන් හදා කියලා කියන්නේ මොකක්ද එහෙනම්? පිටවීම. ඉබ්ජන් හදා ඇතුල් වෙනවා. ත්වේජන් හදා පිටවීම. ඊළඟට ළමයි ඉප්‍රයෝග හදා කියලා කියන්නේ මොකද්ද? ඉප්‍රයෝග හදා. දැක්කද? එතනත් ඇතුල් වීම. ඉප්‍රයෝග හදා. ඉප්‍රයෝග හදා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකකට වගේ හරිද? දත්ත ඇතුළත් කරනවා. අපි කියන්නේ ඔයාලට ඔක දැනගන්න තේරුම් වචනෙන් කිව්වොත් මොකද්ද? කියන්න බලන්න. අපිට ගන්න පුළුවන් මෙහෙම. කොහොමද ළමයි? රයිට් මේක ලියා ගන්නකො. ඉන්පුට් තේරුණානේ? ඇතුල් කිරීම දත්ත වගේ දෙයක්. ඒ කියන්නේ ඩේටා වගේ දෙයක්. කම්පියුටර් එකකට ඩේටා දත්ත ඇතුල් කරනවා. ටයිප් කරලා දත්ත ඇතුල් කරනවා. සාමාන්‍ය පිමිල් බොන් හෝරල් ඉප්‍රයෝග හසය මුරපදේ ඇතුළත් කරන්නනේ. පිමිල් බොන් හෝ මුරපදේ පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න. පිමිල් බොන් හෝ කියලා කියන්නේ පාස්වර්ඩ් එක මුරපදේ. පිමිල් බොන් හෝ පාස්වර්ඩ් එක. මුරපදේ ඇතුළත් කරන්න. අනේ වගේ දත්ත ඇතුළත් කරනවට ඉප්‍රයෝග හදා කියන්නේ. එතකොට චුල්ටොක් හදා කියලා කියන්නේ මොකද්ද? චුල් අපි මෙතන ඉගෙන ගත්තා මේ පිටවීම. චුල්යක් හදා කියලා කියන්නේ චුල්යක් හදා. ඒ කියන්නේ ප්‍රතිදානය මුද්‍රණය කරනවා. මොකද්ද එහෙනම් මේක ඉන්පුට් මේක මොකද්ද ළමයි? මේක මොකද්ද? අවුට්පුට්. මේක අවුට්පුට්. sorry. කොරියන් වර්ඩ් එකෙන් ලියවෙන්නේ දැන් ලියා ගන්න. මේක අවුට්පුට්. මේක ඉන්පුට් ඉප්‍රයෝග හදා ඉන්පුට් ඇතුල් කිරීම. මේක අවුට්පුට් පිට කිරීම. සාමාන්‍ය print දැන් ඕන PDF එකක් වගේ හදලා අපි printerයට මැෂින් එකෙන් මෙහෙම printer ගන්න out කරනවා. ඒක output. තේරුණානේ? අන්න ඒකට තමයි චුල්ඩ්‍රයක් හදා කියලා කියන්නේ print. තේරුණානේ? මුද්‍රණය කරනවා. output එක කියන්නේ ඒකනේ. මුද්‍රණය. ප්‍රතිදානයනේ. IT පැත්තෙන් ගත්තොත් මේකට කියන සිංහල වචනේ ප්‍රතිදානය කරනවා. තේරුණානේ? මුද්‍රණය කරනවා. හදපු දේ PDF එකක් විදිහට out කරලා ආයි print එකට දානවා. මැෂින් එකෙන් අනිත් පැත්තට පිටවීම output එක. මේක ඉප්‍රයෝග කියලා කියන්නේ අපි මේක ඇතුළට දත්තයක් ඇතුල් කරනවා. දත්තයක් ඇතුළත් කිරීම. එහෙනම් චුල්ලයක් කියලා කියන්නේ ඒක පිට කිරීම. මුද්‍රණයට output එකට. right එහෙනම් පැහැදිලිනේ. මෙන්න මේ if සහ twe චුල් ඔන්න ඔය සෙට් එක තමයි ළමයි මේ වචන ටික නිර්මාණය වුනේ. එහෙනම් if කියන්නේ ඇතුල් වීමක්. twe කියලා කියන්නේ මොකද්ද? පිටවීමක්. ඒ වගේම චුල් කියලාත් අපිට ගන්න පුළුවන් නේ. right. එහෙනම් if one හදා රෝහලකට ඇතුල් වෙනවා. twe one හදා ඒකේ විරුද්ධ පදේ discharge කරනවා. if සහ හදා ආයතනයකට ඇතුල් වෙනවා. twe සහ හදා twejic හදා ඒකෙන් විශ්‍රාම යනවා. if ගුක් හදා රටක ඇතුල් වෙනවා. චුල් ගුක් හදා රටින් පිට වෙනවා. if සිල් හදා කාමරයකට රූම් එකකට ඇතුල් වෙනවා. twe සිල් හදා කාමරයෙන් පිට වෙනවා. නේ. if හක් හදා පාසලයකට ඇතුල් වෙනවා. චොරොප් හදා කියලා කියන්නේ උපාධිය අරගෙන ඉගෙනීම අවසන් කරලා පිට වෙනවා. ඉබ්ජන් හදා කියන්නේ ඇතුල් වීමක්. ත්වේජන් හදා කියලා කියන්නේ පිට වෙනවා. මේ වචනේ මම කිව්වනේ දැන් නේ. මේ වචනේ මම කිව්වා. රයිට් පැහැදිලිද ළමයි? රයිට්. එහෙනම් අපි ඔය වගේ තව අලුත් දෙයකින් හෙට දිනේ මොන ගැහමු. එහෙනම් කාටත් සුබ දවසක්. කවුරුත් හොඳට පාඩම් කරන්න.